Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඊටාම පහසුවෙන් විනාඩි 10ක්වත් නොයා ඔයාලගේ පාඩමකට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එකක් සකස් කරගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා Gamma app කියලා සර්ච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පේන නිල් පාට ලෝගෝ එකත් එක්ක තියෙන මෙන්න මේ ලින්ක් එකට යන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙලා පෙන්නනවා. මෙතනදී ඔයාලට පුළුවන් start for free කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේකට log වෙන්න. ඉතින් ඔයා මෙතනදී continue with Google කියන ඔප්ෂන් එක තෝරන්න. ඔයා මේ වෙනකොටත් ඔයාගේ ඩිවයිස් එකෙන් Google account එකට log වෙලා නම් ඉන්න ඔයාට මේ වෙලාවේ මෙතනදී ඔයාගේ Gmail account එක පෙන්නයි. එහෙම නැත්නම් මෙතනදී add කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් එතකොට ඔයාට ඔයාගේ email address එක මේක ලබා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනදී continue කියන option එක තෝරන්න. ඉතින් එතකොට ඔයාට මෙන්න මේ වගේ window එකක් open වෙයි. ඉතින් මෙතනදී ඔයාගේ purpose එක තමයි අහන්නේ. ඔයාලට පුළුවන් මෙතනදී for education කියන option එක දෙන්න. මොකද education කියන option එක දීලා යන හැම අවස්ථාවකදීම අපිට ටිකක් free of charge ගන්න පුළුවන් facilities ටිකක් වැඩි. ඉතින් මෙතනදී අහනවා educator කෙනෙක්ද නැත්නම් student කෙනෙක්ද කියලා. ඉතින් අපි මෙතන educator කියන option එක තෝරමු. ඊට පස්සේ මෙතනින් අහන්නේ ඔයා මොන level එකේ ළමයින්ටද උගන්වන්නේ කියන එක. ඉතින් අපි මෙතනදී elementary or secondary school කියන එක තෝරමු. නැත්නම් මෙතන තියෙනවා university level එකේද නැත්නම් courses වගේ මොන හරිද කියලා. අපි ඉතින් මෙතනදී elementary or secondary school teacher කියන එක තෝරමු. ඊළඟට ආයෙ මෙතනදී අහනවා ඔයාගේ crowd එක ගැන මෙතනදී අහනවා. ඉතින් මෙතනදී ඕන එකක් දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතනදී ඔයාගෙන් අහනවා ඔයා මොන වගේ දෙයක්ද මේ Gamma පාවිච්චි කරලා මේ වෙලාවේ create කරන්න යන්නේ කියලා. ඉතින් presentation තියෙනවා, notes, PDF, websites. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි මෙතනදී ඒක mention කරන්න අවශ්‍යම නැහැ. අපි not sure කියලා දීලා ඉදිරියට යමු. ඉතින් මෙතනදී අහනවා Gamma ගැන දැනගත්තේ කොහොමද වගේ දෙයක්. ඉතින් එතනදී ඔයාට අවශ්‍ය ඔප්ෂන් එකක් තෝරනවා නම් තෝරන්න පුළුවන්. නැතු වුණත් ඔයාට ඉදිරියට යන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ඔයාව මෙන්න මේ වගේ වින්ඩෝ එකකට අරන් යනවා. මෙතනින් ඔයා තෝරන්න ඕනේ මෙන්න මේ generate කියන ඔප්ෂන් එක. ඉතින් එතකොට ඔයාට මෙන්න මේ වගේ Gamma app එකේ ඔයා වැඩ කරන්න පටන් ගන්න මුල් page එක මේ විදිහට view වෙනවා. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් දැන් අර අපි කලින් not sure කියලා දීලා ආපු දැන තිබුණු ප්‍රශ්න ටිකම මෙතනක් තියෙනවා. ඔයා දැන් හදන්න යන්නේ presentation එකක්ද, web page එකක්ද, document එකක්ද, social media වලට පාවිච්චි කරන මොන හරි post එකක් හරි එහෙම දෙයක්ද කියන එක අහනවා. ඉතින් මේ වෙලාවේ අපි presentation එකක් හදන්න යන නිසා presentation කියන එක select කරමු. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාට cards ගණනක් ලබා දෙන්න. මෙතනදී සාමාන්‍යයෙන් ඔයා ප්‍රධාන මාතෘකාවට අමතරව භාවිත කරන අනු මාතෘකා එයාලා එක කාඩ් එකක් විදිහට සැලකනවා. ඉතින් ඒ විදිහට ඔයාට අනු මාතෘකා වගේ දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මෙතන මේ කියන්නේ. ඉතින් මෙතන cards 10ක් තමයි අපිට දෙන්නේ. එතනින් එහාට cards ප්‍රමාණයක් අරගන්න නම් අපි මේක pay කරලා තමයි මේ app එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් cards 10ක් අපිට විනාඩි 40ක lesson එකකට ප්‍රමාණවත්. ඉතින් අපි මේ cards 10යි කියන එක තෝරලා යමු. ඉතින් මෙතනදී ඔයා මේ හදන presentation එකේ size එක තමයි අහන්නේ. ඉතින් ඒක defaultම තියන්නේ. ඒවා වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. මෙතනදී භාෂාව තෝරන්න තියෙන්නේ. නමුත් මෙතන සිංහල භාෂාව නැහැ. ඔයාට ඒ නිසා මේක English වලින් තමයි මේ වෙලාවේ හදන්න පුළුවන් වෙන්නේ. නමුත් මම ඊළඟට කියන්නම් මේකම සිංහලෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී describe කරන්න කියනවා අපිට හදාගන්න උමනා presentation එක. ටිකක් අපි මේක විස්තර ඇතුව පැහැදිලි කරොත් අපේ presentation එක අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ලැබෙනවා. එහෙම නැත්නම් අපිට ඕනේ පුංචි පන්තියක ළමයින්ට පාඩමක් සකස් කරන්න නම් මේ ඇඩ්වාන්ස් විදියට presentation එක develop කරනවා. අපි නිවැරදිව කාටද අපි presentation එක කරන්න කියන දේ කිව්වේ නැතිවම. ඉතින් මෙන්න මේ විදිහට මම පොඩි විස්තරයක් ලබා දුන්නා. මෙන්න මේ කියන පාඩමට grade 7 students ලට
මෙන්න මේ ටික කවර් වෙන විදිහට හදලා දෙන්න සහ අවසානයේට ඇක්ටිවිටි එකක් ඇඩ් කරන්න කියලා. ඉතින් අපි බලමු generate outline කියන එක දීලා මේ ටික අපිට කාඩ් වලට සකස් වෙලා එන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් කාඩ්ස් ටික generate වෙන විදිහ. අපිට කාඩ්ස් 10යි ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න කාඩ් 10කට තමයි මේ සම්පූර්ණ පාඩම සකස් වෙලා තියෙන්නේ. මේ විදිහට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අනුමාත්‍රිකා 10ක් තමයි ඔන්න සකස් කරලා තියෙන්නේ. අපිට මේ වෙලාවේදී වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී generate කරන්න කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් presentation එක ලස්සනට සකස් වෙවි තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපේ presentation එක සකස් වෙලා ඉවරයි මේ වෙලාවේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් හරිම ලස්සන පින්තූර භාවිතා කරලා තියෙනවා. ඉතින් මේවා අපි හොය presentation එකක් හදන්න ගියා නම් ඔයාලා දන්නවා ඒකට විශාල කාලයක් වැය වෙනවා කියලා. ඉතින් ඔන්න තප්පර ගානක් ඇතුළත අපේ පාඩම ඉතාම ලස්සන විදිහට generate වුණා. ඉතින් මේ වෙලාවේ ඔයාලට මේ තියෙන text වලට මේ තියෙන වචන වලට යම් වෙනසක් කරන්න අවශ්‍ය නම් මේ තියෙන පින්තූර වෙනස් කරන්න අවශ්‍ය නම් ඔයාලට ඒක සඳහා පහසුකමක් තියෙනවා මෙතන. මෙන්න මේ තියෙන ඔප්ෂන්ස් එකට ගිහලා ඔයාලට අවශ්‍ය නම් පින්තූර එකතු කරන්න, තියෙන අකුරු වෙනස් කරන්න, අලුතෙන් වචන ඇඩ් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පින්තූර වෙනස් කරන්න අවශ්‍ය නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා edit with AI කියන ඔප්ෂන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ පින්තූරය වෙනුවට ඔයාලට අවශ්‍ය පින්තූරය ගැන පොඩි විස්තරයක් ලබා දෙන්න කියලා කියනවා. ඉතින් එතකොට එයා පින්තූරය ජෙනරේට් කරලා උතෙන්ට ඇඩ් කරනවා. මේ තියෙන දේවල් වලට අමතරව තව ස්මාර්ට් ඩයග්‍රෑම්ස් ඇඩ් කරන්න පුළුවන්, chart එකතු කරන්න පුළුවන්, වීඩියෝ අවශ්‍ය නම් එකතු කරන්න පුළුවන්. ඔන්න එතකොට වීඩියෝ ඔයාලට ඔයාගේ ගැලරි එකේ තියෙන වීඩියෝ සහ YouTube වීඩියෝ කියන YouTube වීඩියෝ, TikTok වීඩියෝ ඕනම විදිහේ වීඩියෝ එකක් මේකට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට මෙන්න මේ present කියන එකට ගිහිල්ලා slide show එකක් විදිහට බලන්න පුළුවන් මේ වගේ. ඔයාලට පේනවා ඇති transitions දාලා ලස්සනට මේක generate කරලා තියෙන විදිහ. ඉතින් අපි PowerPoint presentation භාවිත කරලා පාඩම සකස් කරා නම් අපි මේ transitions දාන්න වැඩේ ඉඳන් හැමදේම කරන්න අපිට විශාල වෙලාවක් වැය වෙනවා. ඊළඟට බලමු අපි මේ පාඩම කොහොමද download කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා share කියලා option එකක්. අන්න ඒක මත click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ එන window එකේ මේ export කියන එක ඔයා තෝරන්න ඕනේ. ඉතින් එතෙන්ට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් export to PDF, export to PowerPoint, Google Sheet, PNG වගේ formats ගොඩක් තියෙනවා. ඔයා මේ වෙලාවේ PowerPoint කියන එක තෝරන්න. මොකද එතකොට ඔයාට ඕනම අවස්ථාවක ආයෙ මේක වෙනස් කරගන්න පුළුවන් නිසා. ඉතින් export කරාට පස්සේ ඔයා මෙන්න මෙතනින් click here to download it කියන එක අනිවාර්යෙන් click කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ device එකට මේක download වෙන්නේ නැහැ. ඉතින් අපි නැවත බලමු සිංහලෙන් මේ පාඩම අපි සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගැමා ඇප් එක භාවිත කළා වට සිංහලෙන් presentation සකස් කරගන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ වෙලාවේදී back to prompt ගිහිල්ලා මෙන්න මෙතනින් free form කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ ටික එකපාරින් select කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අන්න ඒ විදිහට select කරගෙන copy කරගෙන Google AI Studio එකට ගිහිල්ලා මේක translate කරගෙන එමු. ඉතින් ඔයාලට මතකයි අපි කලින් වීඩියෝ වලදී Google AI Studio එකට ගියේ කොහොමද කියලා මේ විදිහට web browser එකක Google AI Studio කියලා type කරලා යන්න තියෙන්නේ. අපි දැන් sign up වෙන්න ඕනේ නෑ මොකද ඔයාලා කලින් වීඩියෝ වලදී sign up වෙච්ච නිසා. ඉතින් මෙතනදී මේ chat with models කියන එක තෝරගන්න. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පුළුවන් prompt එකක් ලබා දෙන්න. Act as a professional translator and translate this into Sinhala language කියලා අපි දීලා අපි අර copy කරගෙන ආපු content එක මෙතෙන්ට paste කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට run කරන්න. නිතරම ඔයාලා AI tool එකක් භාවිත කරනකොට ඒ tool එකට ඉස්සෙල්ලාම කියනවා කවුරු වගේ හැසිරෙන්න ඕනේද කියලා. මොකද AI tool එකක් කියන්නේ සියලුම කාර්යයන් කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන tool එකක්. ඉතින් අපි නිවැරදිව කිව්වේ නැත්නම් එයාට කවුරු වගේද හැසිරෙන්න ඕනි කියලා. ඔයා කවුද කියන දේ එයාට identify කරලා දුන්නොත් අපිට අවශ්‍ය දේ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන දේ ඊතරම්
තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. මොකද එයා දන්න විවිධ ශාස්ත්‍ර ඔස්සේ තමයි හිතලා අපිට උත්තරයක් ලබා දෙන්නේ. නමුත් අපි මෙතනදී කියනවා නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට ඇක්ට් කරන්න කියලා. එතකොට එයා ඒ කාර්ය විතරක් තමයි කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ අපිට අපේ කන්ටෙන්ට් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා හම්බුණා. ඉතින් ගොඩක් වෙලාවට මෙතන වෙනස්කම් කරන්න අවශ්‍ය නැති තරමට නිවැරදිව ලැබෙනවා. ඉතින් ඔයාට මේ වෙලාවේදී කරන්න තියෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රසන්ටේෂන් එක ඕපන් කරගෙන මේ වෙලාවේදී ඔයාට මේක සාමාන්‍යව භාවිත කරන ප්‍රසන්ටේෂන් විදියට ඕපන් වෙයි. ඉතින් මේ වෙලාවේදී ඔයාට පුළුවන් අවශ්‍ය විදියට වෙනස්කම් කරගන්න. ඉතින් ඔයාට මේ විදියට ප්‍රසන්ටේෂන් එක සකස් කරන්න, පින්තූර හොයන්න, ඩිසයින් කරන්න වගේ දේවල් වලට තමයි ලොකු වෙලාවක් යන්නේ. ඉතින් අපිට ඒ වෙලාව අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා මෙතනදී. ඉතින් මේ කන්ටෙන්ට් එක අපිට මේ විදියට අපි ට්‍රාන්ස්ලේට් කරගත්ත එකෙන් කොපි කරලා මේ විදිහට මැනුවලි පේස්ට් කරගන්න. ඉතින් මේ කන්ටෙන්ට් එක විතරයි අපිට මේ වෙලාවේදී සකස් කරගන්න ඕනේ. ඉතින් ඔන්න විදිහට අපි ඔක්කොම ටික අපේ පේස්ට් කරගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ ප්‍රසන්ටේෂන් එක කොහොමද පේන්නේ කියලා. මෙතනත් අපි සාමාන්‍ය විදිහටම අපිට පුළුවන් ස්ලයිඩ් ෂෝ එකක් දාලා බලන්න. ඉතින් ඔයාලට දැන් මේ වෙලාවේ පේනවා ඊටාම පැහැදිලිව මේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක ඇවිත් තියෙනවා වගේම මම ඊටාම කෙටි කාලයකින් තමයි මේ ටික කොපි කරගෙන මෙතනට පේස්ට් කරගත්තේ සිංහල භාෂාවට. මොකද අපිට සෙටින්ග්ස් හදන්න අවශ්‍ය නැහැ, පින්තූර සොයන්න අවශ්‍ය නැහැ, ට්‍රාන්සිෂන්ස් දාන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ අපි ට්‍රාන්ස්ලේට් කරගත්ත එක අරගෙන ඇවිත් අදාළ තැනින් පේස්ට් කරගන්න විතරයි. මොකද ඒක ස්ලයිඩ්ස් වලටත් වෙන් වෙලාම තිබුණ නිසා. ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක සේව් කරගන්න.